ආයුබෝවන් පැරඩයිස් හෝම් ඇන්ඩ් ගාඩන් අපේ YouTube channel එකෙන් අද කතා කරන්නේ මිදුල මල් යායක් කරගන්න පැල බෝ කරන්නේ කොහොමද කියලා. එන්නකෝ මාත් එක්ක අදහස් වමාරු කරගමු. හැමදාමත් පැල තවන් වලට දිගටම සල්ලි දෙන්න ඕනේ නෑනේ. ඔක්කොටම කලින් එන්නකෝ මේ පැලේ හිටවලා ඉන්න. ඒ ගැන පළවෙනිම පරීක්ෂාව කරන්නේ අපේ සුරතලා. මේ තියෙන්නේ දේවදාර පැලයක්. ඇස්වහ කටවහ දුරු කරන්න ගෙදරක් ඉස්සරහින් සුබයි කියලත් කතාවක් තියෙනවනේ. කොහොම වුණත් අමුතු සුවඳක් තියෙන ලස්සන පැලෑටියක් හින්දා ඔන්න මාත්‍යාව ඉඳුවා. මේ තියෙන්නේ රෝස්මරීනේ. රෝස්මරිත් කොණ්ඩේ වැවෙන්න තෙල් එකක් විදිහටත් සුදුසුම ශාක්‍යයක්. වෙනස් සුවඳක් තියෙන හින්දාත් ප්‍රයෝජනවත් හින්දාත් මේවත් ඉතින් මිදුලට එකතු කරන්න අමතක කරගන්න එපා. මල් පැල බෝ කරන විදිහ ගැන කතා කරද්දි මෙයා අමතක කරන්නම බෑ. මේ රුවේලියා. මම පඳුරු දෙකක් ගෙනාවා. පඳුරු කියන්නේ ගස් දෙකක්. ඒකෙන් අතු කඩලා මෙන්න මේ විදියට හිටෝලා දැන් පැලත් වෙලා. ඉතින් මෝරපු අතු කීපයක් කඩලා තැනින් තැන හිටවලා බලන්නකෝ. එක පැලයකින් මල් යායක් හදාගන්න පුළුවන්. ලස්සන මිදුලකට තවත් රහසක් කියාගෙනම යන්නම්කෝ. මේ පැල බෝ කරන අතරේ මේ තියෙන්නේ මගේ කැනාස් පාත්තිය. ඉතින් බලන්නකෝ දුර්වල වෙලා සත්තු වගේකුත් හානි කරලා. ඉතින් මං හදන්නේ මේක නැවත අලුත් කරන්න බිම හාරන කොටයි දැක්කේ ගොළු බෙල්ලෝ රංචු පිටින් පදිංචි වෙලා කියලා. ඉතින් මං නැවත මේ කුණු කසල අයින් කරලා මේ වගේ පස බුරුල් කරලා පෝර දාලා අලුත් කළා. ඕනෑම මල් පාත්තියක් කාලයකට සැරයක් වෙනස් කරන්න. එතකොට සරුසාරව හැදෙයි. දිගටම එකම જાතිය හිටවන්නේ නැතුව එක එක මල් જાති වලට මාරු කරන්නත් අමතක කරන්න එපා. මෙයා මොනවද මේ හොයන්නේ? කටුස්සෙක් එහෙ වෙලා. මෙයා ඉතින් මුළු දවසම තියෙන මල් යට කරගෙන ඒ කටුස්සව හෙව්වා. හැබැයි ඉතින් හම්බුනේ නෑ. මේ හැංගින් පොට්වල දාලා තියෙන වැල් වර්ග දිගට වැඩිලා තියෙනවා නම් මේවත් කපලා අලුත් පොට්වලට දාලා අලුත් පැල කරගන්න පුළුවන්. ඇත්තටම මේක බුෂ් එකක් වගේ හොඳට පිරුණු ගතියක් එන්න නම් මේ දිග වැල් කැබලි කඩලා ඒකෙම හිටවන්න උනත් පුළුවන්. ඊළඟට මෙන්න මේ වගේ විසිතුරු ශාක වර්ග පැල බෝ කරගන්න එක නම් හරි පහසුයි. පුංචි පැල වෙනම පොට්ටවලට දැම්මොත් එයාලා පාඩුවේ හැදෙනවා. මෙන්න බලන්නකෝ උදාහරණයක් විදිහට මෙන්න මේ පැලෑටිය. මේකේ පැල කීපයක්ම තියෙනවා වෙන් කරලා හිටව ගන්න පුළුවන්. ගොඩාක් දෙනෙක් කැමති ලස්සන මල් වර්ගයක්නේ සියක්. මේ පැල බෝ කරගන්න විදිහ හිටවන විදිහත් මං කියලා දීලා තියෙනවා. මේ බලන්නකෝ මෙන්න මේ වගේ පැල ආවහම මං හදන්නේ ගලවලා වෙන තැනකින් හිටවලා පැල කීපයක් හදාගන්න. ඒ අතරේ මම මේ නිතර පාවිච්චි කරන උපකරණය ගැනත් කට්ටිය කතා කරලා තිබුණනේ. හරිම පහසුයි බලන්නකෝ. මෙන්න මේ වගේ පුංචි පැලයක් නිසරුයි වගේ දැනෙනවා නම් ඉතින් පොට් එක මාරු කරන්න මාධ්‍ය අලුත් කරලා නැවත පාරක් හිටවන්න. මේ බලන්නකෝ මං මේ විදිහට බෝ කරගෙන තියෙන පැල ප්‍රමාණය. සියක් ගැන වීඩියෝ එකක් වෙනම කරලා තියෙන හින්දා ඉතින් අපි වැඩිදුර කතා නොකරෙමුකෝ. ඔන්න ඉතින් නිවාඩු දවසේ හැමෝම ඉන්න හින්දා මගේ ක්‍රමයට බිරියානි. මොනවා හරි පුංචි දෙයකින් විශේෂයක් කරලා පවුලට සතුට ගේන එක ඉතින් අපේ වගකීමක්නේ. බලන්නකෝ ඕන තරම් YouTube channel වල තියෙනවා මේ වගේ recipes. try කරලා බලන්න.
වෙළඳ පොලේ ඉහළ මිලකට විකිනෙන ඕකිඩ් වර්ග වුණත් බෝ කරගන්න හරි පහසුයි. පුංචි මොටායියෙක් හරි පැලයක් හරි දැක්කොත් මුල් නොකැඩෙන්න හොඳින් පරෙස්සමෙන් අයින් කරගෙන අලුත් මාධ්‍යයක අලුත් පොට් එකක හිටවන්නයි තියෙන්නේ. මේ බලන්නකෝ මේ අතරේ මේ ලස්සන වර්ග ඕකිඩ් කියන්නේ විචිත්‍රවත් මල් වර්ගයක්. ඉතින් පැල බෝ කරගත්තොත් අමතර ආදායමක් වුණත් හොයාගන්න පුළුවන්. කැන්ඩියන් ඩාන්සර් කියන ජනප්‍රිය නමින්නේ මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒත් ඉතින් මේක ඔන්සීඩියම් වර්ගයක්නේ. මේවා පැල පඳුරු විදිහට තමයි හැදෙන්නේ. ඉතින් මේවා බෝ කරගන්නත් හරිම පහසුයි. පැලයක් වෙන් කරලා ඕකිඩ් හදන මාධ්‍යයේම හිටවන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් ගහකට පොල්ලෙලි තියලා බැඳලා වුණත් මේවා පැල කරගන්න පුළුවන්. මේ අද මගෙන් පිටත් වෙලා යන මල් ඕඩර් එකක්. ඉතින් මාව විශ්වාස කරලා මෙච්චර ප්‍රමාණයක් මිලදී ගත්තට ගොඩාක් ස්තුතියි. පුළුවන් තරම් හොඳට පුළුවන් තරම් හොඳ පැල යවන්න තමයි ඉතින් මං හැම වෙලේම උත්සාහ කරන්නේ. ගෙවන මුදලට තියන බලාපොරොත්තුවට අහිතක් නොවි ඔයාලා ඒ ගැන සතුටුයි නම් ඒක තමයි මගෙත් සතුට. මේ තියෙන්නේ ඒ සතුටේ පුංචි කොටස්කාරයෝ කීප දෙනෙක්ගේ කමෙන්ට්ස්. මේ වගේ පිලෝ වර්ග නම් බෝ කරගන්න තියෙන ක්‍රමය තමයි පැලවලට අමතරව කට් කරලා හිටවන එක. ඒකට චුට්ටක් අත හුරු කරගන්න ඕනේ. මේ ගැන වීඩියෝ එකක් මම කරලා තියෙනවා චුට්ටක් බලන්නකෝ. මෙන්න මෙයා මම ගේ ඇතුළ අලංකාර කරන්න යොදාගත්තා. එක එක වෙනස්කම් කරලා පුළුවන් ඉතින් පුංචි පුංචි අඩුපාඩු තැන් වහලා ගේ ලස්සන කරන්න. අදහසක් ගන්නකො යාලත්. මේ තියෙන්නේත් ඇන්තූරියන් වර්ගයක්. ඔයාලා නම දන්නවා නම් කමෙන්ට් කරන්නකෝ. ඇන්තූරියන් ඉතින් බෝ කරන්න තියෙන පහසුම ක්‍රමය තමයි පැලවලින් සහ කට් කිරීමෙන්. එහෙම බෝ කරගත්ත පැල මගෙත් කීපයක්ම තියෙනවා. ඉතින් ඔය ටිකක් මිලාදික වර්ග පැල එන්නේ හරිය අඩුවෙන්. ඒවට නම් ඉතින් කැපුමක් දාලා පැල හදාගන්න ක්‍රමයක් තියාගන්නම වෙනවා. මේ බලන්නකෝ මේ සාර්ථකව හැදුණු පැලේ කට් කරපු පැලයක්. මේ බලන්නකෝ එහෙම කට් කරපු එකක්. ඔයාලට අදහසක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ හරිම ඇහැට ප්‍රිය ලස්සන මල් జాතියක් වෙච්ච ඇප්‍රිකන් වයලට්. දම් පාට, රෝස පාට, රතු පාට කීපයක්ම තියෙනවනේ. ඉතින් මෙහෙම පැල තවානකින් ගෙනත් පැල හිටවන්නමද ඔයාලා හිතාගෙන ඉන්නේ? මෙන්න මෙහෙම පැලයක් දෙකක් හදලා මෝරපු කොලයක් කොම්පෝස්ට් වැලි මිශ්‍ර පස්සේ හිටවලා බලන්නකෝ. ලේසියෙන්ම බෝ කරගන්න පුළුවන්. මේ විදිහටම ඔයාලා දන්නවනේ තව මොනවද පැල කරන්න පුළුවන් කියලා. බිගෝනියා කොළ. බිගෝනියා කොළත් මේ ආකාරයකටම පැල බෝ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සැන්සවේරියා වුණත් කොළවලින් පැල බෝ කරගන්න පුළුවන්. අත්හදා බලන්නකෝ. ඉතින් ඔන්න අද පැල බෝ කරන රහස් කීපයක්ම කිව්වා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් අලුත් අදහස් අරන් එන්නම්කෝ. ආයුබෝවන්.